මර්ධනයට නම් අපුව නවත්තන්න බෑ. බය හිරගෙවල් පෙන්නලත් අපුව නවත්තන්න බෑ. කොඩි කඩුවක් ගලවලත් අපුව නවත්තන්න බෑ. ඒ හින්දා ඔබේ මර්ධනය ඔබ තියාගන්නේ 80ට 89 සෙල්ලම් දාන්න ලැස්ති වෙන්න එපා. එදා මහින්ද රාජපක්ෂ හිටියාද ඉන්නවා. නාම රාජපක්ෂ. අය 80ට 89 සෙල්ලම් දාන්න ලැස්ති වෙන්න එපා ඒ වගේ කාලේ. මේ අද අලුත් પરම්පරාවක්. වෙනස් දේශපාලන සංස්කෘතියක්. ඒ හින්දා ඔය 80ට 89 සෙල්ලම් මතක් කළා මේ අපේ අන්න මම වචනේ කියන්නේ නැහැ. මොකද මම තාත්තා කියලා කියන්න බෑ කියලා. එහෙනම් මම කියන්නේ නැහැ. එහෙනම් ඒව තියාගෙන ලෑස්ති වෙන්න එපා. අපේ වර්තමාන ජනාධිපතිතුමා අපේ හාමුදුරේ මගේ ගමට දෙවතාවක් ආවා. මම ටිකක් පරක් වුණා. හැබැයි ගෞරව ජනාධිපතිතුමනි ඔන්න මමත් ඔබේ ගමට ආවා. හැබැයි මම ඔබේ ගමට ඇවිල්ලා වෛරය පතුරවන්නේ නැහැ. මම ඔබේ ගමට ඇවිල්ලා ඉරිසියාව ක්‍රෝධය පතුරවන්නේ නැහැ. හැබැයි අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්තියක් තියෙනවා. උගන්ඩාවේ සල්ලි. ඒක ගේන්න. ඒක ගේන්න ඕනේ. අපි ඈත් වෙච්ච දුරස් වෙච්ච සියලු දෙනාටම ගෞරවයෙන් අපි ආරාධනා කරනවා එන්න ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ අත්වැල් බැඳගමු. මේ රටට ගැළපෙන දේශපාලන සංස්කෘතියක් මේ මාතෘ භූමිය තුළ පළ කරන්න අපි කරා සිළුමු කියලා ආරාධනා කරනවා. මම එකක් සතුටු වෙනවා අපේ හැමදෙරෝ. එකකට සතුටු වෙනවා. මගේ තාත්තා රණවිරුවන් ඒ කරපු කැපවීම තුළ ලැබපු නිදහස. අනුර කුමාර ජනාධිපතිතුමා යාපනයේ උපරිමයෙන් භුක්ති විඳීම පිළිබඳව මං හදවතින්ම සතුටු වෙනවා කියන එකත් මතක් කරගන්න. මම හදවතින්ම සතුටු වෙනවා. ඔබත් සතුටු වෙන්න. මොකද අපේ දේශපාලනය ඇතුලේ වෛරය නැහැ. අපිත් සතුටු වෙනවා. අපිට අවශ්‍යයි මෙරට හරියට දේශපාලන සංස්කෘතිය. අපිට ඕනේ මෙරට දියුණුවනවා දකින්න. ආපස්සට ඇදගෙන යන දේශපාලන සංස්කෘතියක් නෙවෙයි. වෛරය කරන්න එපා කියමින් වෛරය පතුරවන්න එපා කියමින් ඔබ මෙරටේ ජාතින් අතර අසමගිය ඇති කරන්න උත්සාහ කරනවා.